මෙන්න ඉන්නවා අපේ චුටි පැටියා. ඔය ඉන්නේ දැන් නාලා. Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම අලුත්ම vlog එකකින් ආවා. මේ තමයි මම 2026 අවුරුද්දට කියන first vlog එක. ඉතින් අද මම ගේන්නේ daily vlog එකක්. ඉතින් අද දවස ගැන කිව්වොත් මම උදේ 4:00ටම නැගිට්ටා. ඉතින් නැගිටලා wash එකක් දාලා තේ බීලා ඊට පස්සේ ස්ලැබ් එක උඩට ගිහින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරගත්තා. ඉතින් ඒවත් මම මේ වීඩියෝ එකට ඇඩ් කරනවා. ඉතින් දැන් ඉස්සෙල්ලම මට කරන්න තියෙන වැඩේ තමයි අපේ බලු පැටියට ඉන්ජෙක්ෂන් ගහන්න යන්න තියෙනවා. ඊට කලින් මම කාලා ඉන්න ඕනේ. ඉස්සෙල්ලම ඉතින් කමු. දැන් වෙලාව 9යි. ඉතින් අද මට විශේෂ වැඩක් තියෙනවා. ඒ තමයි අපේ බලු පැටියට අද ඉන්ජෙක්ෂන් ගහන දවස. ඉතින් ඊට කලින් මම යව නාවන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට වෙන්නේ මොකද කියලා බලමු. මොකද ඔය? ඔය මොකද? ඔය මොකද ඔය? චූටි මැනික. ඇයි මේ? උඩ නැගගෙන මොකද? යන්න ඕනේ. මෙන්න ඉන්නවා අපේ චුටි පැටියා. ඔය ඉන්නේ දැන් නාලා. මිනිහා ඉතින් ඔහොම හිටියට මියා වශයි මේ. ඔය වශයි. මේ වස්සට වස කියන්නේ ආයේ වසම වසයි. ඔය හපනවා. මේ ඉන්නේ අපේ චුටි පැටියාව නෑවුවට පස්සේ. ඉතින් දැන් එයාව එක්කන් යන්නයි හදන්නේ. ඊට කලින් එයාව වේල ගන්න මං උඩට එක්කන් ආවා. ඔන්න ඉතින් දැන් ඉන්ජෙක්ෂන් ගැහුවට පස්සේ ඔය දැන් එයා හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් ටිකක් වෙලා ඔලුව අත ගගා හිටියා. බලන්නකෝ ඉතින් එතනට ගිහිල්ලා හොඳටම දැඟලුවා. ඉන්ජෙක්ෂන් ගහන්නම දුන්නේ නැහැ. ඉතින් බලන්නකෝ දැන් ඉන්න විදිය. ඔය හොඳටම බය වෙලා ඔය ඉන්නේ. ඉතින් ඊට පස්සේ මම මූවි එකක් බැලුවා. ඒක මම ආසම මූවි එකක්. මූවි එක බැලුවයින් පස්සේ මම ටිකක් උඩට ගියා. මම හවස් වරුවේදී කරන්න ආසම වැඩක් කරන්න. ඒ තමයි මංගාව තියෙන පොතක් කියවන්න ගන්න එක. පොත් කියන්නේ
මිනිස්සෙක්ගේ ජීවිතේ හොඳම ළඟම මිතුරා වගේ. මේ පොත්වලට පුළුවන් අපිව වෙනම ලෝකයකට ගෙනියන්න පුළුවන් දොරටු විවෘත කරන්න. ඉතින් මේ පොත්වලින් අපිට ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් කාලෙකට පස්සේ මම අද මේ පොත කියවනවා. මේක මං තාම පටන් ගත්තේ නෑ. ඉතින් මම කියවලා මේ පොත අන්තර්ගතය ඇතුලේ තියෙන මොනවාද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මේ පොත මම ගත්තේ 2025 බුක් ෆෙයා එකේදී. ඉතින් කියවලා බලලම ඔයාලට කියන්නම්. මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ. මේ පොත පටන් ගන්න තැන ඉස්සරහම තියෙන වදනක් මම ඔයාලට කියන්නම්. බොහොම දුර්වලයෙකුට බේරා ගන්න ඖෂධ වලට බෑ. ඒ වගේම තමයි බොහොම ශක්තිමත් කෙනාව නසන්නත් විෂ වලට බෑ. සමහර මිනිස්සු මැරිලත් අවුරුදු 1000 ගණන් ජීවත් වෙනවා. එයාලා ඉස්සරහා විෂ වර්ග කියන්නේ නිකන් රසායනයක් විතරයි. පොත කියලා ඉවරුණායින් පස්සේ මම උඩ තිබ්බ මල් කඩ අගෙන ගිහිල්ලා බුදු පහන ලෑස්ති කරලා බුදු පහන තිබ්බා. ඔන්න ඉතින් අද බ්ලොග් එක මම මෙතනින් නතර කරනවා. ඉතින් ආයෙම දවසක ලස්සන බ්ලොග් එකකින් මම එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම අමතක නොකර මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.